දුක නැති කිරීමනේ. දුක නැති කිරීමද? රියරි. බෞද්ධ ළමයි අත උස්සන්න බහන්න. චතුරාර්ය සත්‍ය අහන්න දන්නේ. ඔක්කොම බෞද්ධයෝ. රයිට්. දැන් ළමයි චතුරාර්ය සත්‍ය අහන්න යන්නේ. චතුරාර්ය සත්‍ය. පළවෙනි මොකද්ද? බොරු කියන්නේ බබා. පුතා කියන්නේ. දුක්ඛ සත්‍ය. දෙවෙනි කියපන්. දුක හට ගැනීමට හේතුව. දුක නැති කිරීමට හේතුව දුක හට ගැනීමට. දුක හට ගැනීමට හේතුව දුකට හේතුව. හරි දෙකක් හරි. අක්කගෙනුත් අහන්න ඕන එකක් අක්කා. අක්කේ තුන්වෙනි එක කියන්නේ. දුක කිව්වා දුකට හේතුව තුන්වෙනි එක. දුක නැති කිරීමනේ. දුක නැති කිරීමද? රියරි. අරුවේ ගන්න හතරවෙනි එකත්. කියපන් පුතේ. හතරවෙනි එක කියපන්. දැන් දුක හරි. දුක එහා පැත්තේ ඉන්න දුකට හේතුව අතර ඉන්නවා. දුක නැති කිරීම හරි අන්තිම එක මොකද්ද? ඔබ දුකෙන් ඉන්නේ. නේ අම්මේ හතරවෙනි කියන්නේ. දුක නැති කිරීමේ මාර්ගය. චතුරාර්ය සත්‍ය. ඇයි පුතේ මං අද ඒක දැනගත්තේ? ළමයි අද උගන්වන්නේ මං ඒක. දුක තමයි උද්දමනය. දුකට හේතු කියන්නේ උද්දමනය ඇති වෙන්න හේතු. හේතු දෙකක් තියෙනවා. මොකද ඉල්ලුමෙන් ඇදුණු උද්දමනයයි පිරිවැයෙන් තල්ලුණු උද්දමනයයි. ඊටසේ උද්දමනය නැති කරන්න ඕන. දුක නැති කිරීමේ මාර්ගය කියලා කියන්නේ පුතේ උද්දමනය පාලනය කරන විදි. ඕන දෙයක් කියන්නේ පුතේ මොකද ඉස්ලාම් ආගමෙන් උගන්වන්නද?